සාතිරනාතන පිළිගන්න මගේ YouTube channel එකට. ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් තමයි CapCut එකෙන් වීඩියෝ එක එඩිට් කරගන්නේ කොහොමද කියලා. අපි අද මේ වීඩියෝ එක ගෙනාවා. මුලින්ම ඔයාලා මගේ channel එක subscribe කරලා like කරන එකට ඔයාලට තව තප්පර 15ක් දෙනවා. තප්පර 15 මැදදී මම ඔයාලට වීඩියෝ එක ගැන දෙයක් කියනවා. ඒ දේ අනිවාර්යයෙන්ම listen කරලා තියාගන්න. අපි මේ විදිහට දැන් CapCut app එකට යන්න ඕනි. මේ විදිහට ලොක් එක අරගෙන CapCut app එක download කරගෙන නැත්නම් download කරගෙන අපි CapCut app එකට යන්න. හරි දැන් මම CapCut app එකට ලොග් වුණා. දැන් මම CapCut එක ගොඩක් පාවිච්චි කරන එක නිසා මට පොඩ්ඩක් slow CapCut app එක. ඒක මේ දවස්වල කරන්ට් එක ගිහිල්ලා තිබිලා අද ආවේ ගොඩක් ෆෝන් වල login එක තියෙනවා. අනිත් එක signal අඩුයි මම දැන් තමයි on කරේ ෆෝන් එකේ data. හරි මේ විදිහට ඔයාලට එනවා ටිකක් ක්ලියර් කරගන්න. ඔයා CapCut එක පාවිච්චි කරන්නේ නැති එක්කෙනෙක් නම් ඔයාලට මේ විදිහට එන්නේ ගොඩක්. හරි දැන් CapCut එක මගේ එන්නේ මේ විදිහට. ඔයාලා මේ විදිහෙන් නෙමෙයි එන්නේ. ඉන්නකො පෙන්වන්න මම ඔයාලට එන විදිහ මම හිතන විදිහට ඔයාලට මෙහෙම තමයි එන්නේ. මම මේ CapCut app එකෙන් ප්ලේ කරලා වීඩියෝස් හදන නිසා තමයි මට මේ විදිහට එන්නේ. ඔය අප්ඩේට් එකක් තියෙන්නේ. ඔයාලා මේ වගේ වීඩියෝ හදන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න මේ වගේ වගේනොත්. හරි මම දැන් ඔයාලට පෙන්වන්නම්. ඔයාලා ගන්න මෙන්න මේ වගේ එකක්. මේ වගේ ගියාට පස්සේ ඔයාලා හද වීඩියෝස් එහෙම පෙන්වනවා යටින්. හරි නේද යාළුවනේ? දැන් අපි එහා පැත්තේ තියෙන ටෙම්ප්ලේට්ස් කියන එකට තමයි යන්නේ. අපි යන්නේ එකට. ඊට පස්සේ ඔය යට තියෙන ටෙම්ප්ලේට්ස් කියන එකට ගියාට පස්සේ අපිට මේ විදිහට වීඩියෝස් පෙන්වනවා. දැන් ඔයාලා එතනින් ඔයාලා හොඳයි කියලා හිතන වීඩියෝ එක ක්ලික් කරන්න මම ඔතන උඩ බයික් එකක් තියෙන වීඩියෝ ක්ලික් කරාම මේ විදිහට අපිට වීඩියෝ පෙන්වනවා. මේකේ සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලට සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. හරි මම මෙතන සවුන්ඩ් එක ඇහෙන්නේ විදිහට ගත්ත නිසායි. හරි දැන් ඊට පස්සේ කැමති ෆොටෝස් වෙනවා. ඔය කළු පාට තිරේ වෙනකන් ඉවරනකම් ඇඩ් කරගන්න ඕනේ ෆොටෝස්. මම දැන් ෆොටෝස් ඇඩ් කරනවා. ඔයාලට එකම ෆොටෝ එක ඇඩ් කරන්න ඕනේ. ඒ ෆොටෝ එක ගොඩක් සැර ටච් කරාම මේ ෆොටෝ එක ඒ විදිහට ඇඩ් වෙනවා. බලන්න දැන් මම එකක් ඇඩ් කරා. දෙකම මම එකම ෆොටෝ එක ටච් කරපු නිසා මේ විදිහට ඔයාලගේ තින් වැරදුනොත් ඔය රින ලකුණක් එකක් තියෙන්නේ. එන්නේ උඩ ටච් කරන්න. ඒ කියන්නේ ඔයාලට වැරදි ෆොටෝ එකක් ඇතුනොත් එන්නේ උඩ ටච් කරාම ඒක අයින් වෙලාම යනවා. තේරුණා කියලා මම හිතනවා. එකම වීඩියෝ එකට ටච් කරාම ඔහොම වෙනවා. දැන් මම එකම දාන්න ගොඩක් එක වගේ ඇඩ් කරා. මම තව ෆොටෝ එකක් ඇඩ් කරා. තව තැනකට ඇඩ් කරනකොට එන්න මම එක ඇස්සලා කිව්වා. ඒතකොට දෙසරක් ඇටුණා. ඔයාලා දැක්ක නේද ඒක? මම කව ෆොටෝ එකක් දෙන්නේ යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මගේ channel එක. නැත්තම් කනට දෙන්නේ. ෆොටෝ එකක් හොයාගමුකෝ. මේ තියෙන ෆොටෝ මේක හොඳයිනේ. ඒක දැම්මා. ආයෙත් තව දෙකක් තියෙන දෙකටම දාන්න කොහොමද මේ පාන්නේ නැද්ද? හරි දැන් මම next කියන බටන් එක ඔබනවා. ඔය loading effect එක කරලා 100ට විතර ගියාම මේක ඔටෝ යනවා. ඊට පස්සේ දැන් next කියන බටන් එක ටච් කරන්න. මම next කියන බටන් එක ටච් කරා. කළු පසුබිමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යනවා මේක එක්ස්ප්ලෝඩ් කරන්න. වීඩියෝ එක එනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනක් යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මියුසික් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි ඇඩ් කරගන්න ඕන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ප්ලෝඩ් කියලා බටන් එකක් තියෙන්නේ. එක්ස්ප්ලෝඩ් කියන බටන් එක උඩ ටච් කරන්න තියෙන්නේ. දැන් මම මගේ වීඩියෝ පොඩ්ඩක් බලනවා. හරි ඉතින් මගේ වීඩියෝ දැන් මම එක්ස්ප්ලෝඩ් කරගන්න ඕනේ. මම එක්ස්ප්ලෝඩ් බටන් ටච් කරගන්න යන්නේ. ඔයාලා මගේ මම කරන විදිහට එක්ස්ප්ලෝඩ් බටන් ටච් කරන්න දැන් මම උතන නැවතුවා වීඩියෝ එක.
දැක්ක නේද? ඊට පස්සේ ඔයාලා ඊට පස්සේ අරගෙන එක්ස්ප්ලෝර් බටන් එක ටච් කරාම මේ විදිහ එකක් එනවා. ඔයාලා දෙසරක් එක්ස්ප්ලෝර් බටන් එක ටච් කරගන්න එපා. දෙසරට ටච් වුණොත් එකකින් අයින් කරන්න ඕනේ. දැන් එක්ස්ප්ලෝර් වෙනවා මගේ මේක. දැන් එක්ස්ප්ලෝරින් එක වෙනවා. මේ පැත්තෙන් නම් අද සිග්නල් ටිකක් අඩුයි. අද කරන්ට් එක ගිහිල්ලා නිසා මගේ ෆෝන් එකත් ගොඩක් ස්ලෝ වෙලා මෙසේජ් ගොඩක් එනවා. හරි මගේ වීඩියෝ එක්ස්ප්ලෝර් වෙන ගමන් තියෙන්නේ. ඔයාලගේ වීඩියෝ එකත් 100%ක් එක්ස්ප්ලෝර් වුණාම ඔයාලන් දැක්කයි මගේ වීඩියෝ එක දෙකයි. හරි ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරනවා. මගේ වීඩියෝ එක දැන් ගැලරි එකෙන් බලමු අපි. දැන් දැක්ක නේද ඔයාලා මගේ වීඩියෝ එක දැන් ආවේ. මම කීෆා ග්‍රැප් එකක් ඇඩ් කරේ ඔයාලා කීෆා දන්නේ නැති කියලා හිතනවා. මේක ඔයාලා කෙල්ලොන්ට ඕන නම් කෙල්ලොන්ගේ එකක් කියන්නේ ගර්ල් කෙනෙක් නම් මේ වීඩියෝ බලුවේ මේ එයාලට හොඳයි කියලා හිතන එකක් දාගන්න පුළුවන්. කියන්නේ මගේ channel එකේ ලෝගෝ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බ ලෝගෝ එක ඉන්න මම ඔයාලට මේ වීඩියෝ එක අන්තිමටම පෙන්නන්නම්. ඉතින් මගේ ලෝගෝ එක බයෝනේ මගේ channel එක subscribe කරන්න කියලා ආයෙත් සැරයක් ආදරෙන් මතක් කරනවා. ඔයාලට මම වීඩියෝ එක අන්තිමටම දාන්නම් මම හදපු වීඩියෝ එක. කපලයි යාළුවෝ කියලා ගොඩක් කරේ තියාගත්ත දිව දෙකේ නයි මම උඹතුවේ මතුරයි වදම් පිට වෙන කට කතුරයි මගේ රැලි උඹ අවුස ගන්න හිතන්න එපා කොල්ලෝ උඹ නොමර මරයි උඹ පරණයි මම තරුණයි දැනන් ඉන්නේ හතුරවයි මිතුරයි උඹ ගින්නක් වගේ ඇවිලෙන්න ගන්නවනා කෙල්විස් වෙන්නේ වතුරයි